දැන් මේ ටීවී එක අපි හිතමුකෝ ෆිල්ම් එකක් මේ යනවා කියලා. ෆිල්ම් එක යනකොට දැන් එළියේ ඉඳන් බලන් ඉන්නවනේ අපි. දැන් ටීවී කියන්නේ ෆිල්ම් එකක් බලන් ඉන්න. හරිද? බලන් හිටියට මේ ෆිල්ම් එකේ මොන දේ වුණත් අපිට පුළුවන් දෙයක වෙනස් කරන්න බෑනේ. හරිද? එතකොට ඒ ෆිල්ම් එක ඇතුළත මොන දේ වුණත් අපිට තියෙන බලන් ඉන්න විතරනේ. අපිට ඒක වෙනස් කරන්න බෑනේ කිසිම වෙලාවක. තේරෙනවද? ඒ වගේ දැන් අපේ ජීවිතේ ඉස්සරහා ඒ කියන්නේ අපේ ඉස්සරහා වෙන හැමදේම ෆිල්ම් එකක් කියලා හිතුවනම් අපි ඒක දිහා බලන් හිටියනම් අපි පිච්චෙයිද? නෑ. තේරෙනවද? ඒක ෆිල්ම් එකක්. ඒක හැම දෙයකම අවබෝධයක් අරගෙන පාඩුවේ බලාගෙන නිහඬව ඉන්නකොට ඒක ලේසි. තේරෙනවද? එතකොට අපි අපේ ඉස්සරහා තියෙන මේ ෆිල්ම් එකේ දේවල් වෙනස් කරන්න බෑ කියලා වගේම අපේ ඉස්සරහා යම් සිදුවීම් වෙනකොට අපි ඒක වෙනස් කරන්න ගියොත් ඒකේ අනිත් පැත්තට හේතුඵලයක් අපිට එනවද නැද්ද? එනවා. ඒකෙනින්ද අර ගොඩක් සමහර දේවල් එක සිද්ධිය අනුව හැම සිද්ධියම නෙමෙයි එක සිද්ධිය අනුව අපි ඒ සිද්ධිය දිහා බලාගෙන ඉඳීම විතරයි වැදගත්. තේරෙනවද? එතකොට අර ඒකේ අර කිව්වේ අර දිත්තේ දිත්ත මත්තන් සුතේ සුත මත්තන් මුතේ මුත මත්තන් විඤ්ඤාතේ විඤ්ඤාන්ද මත්තන් බයිස්සති කියලා. ඒ කියන්නේ අපි දකිනවා විතරයි. ඒකට මත් වෙන්නෙත් නෑ. ඒ වගේ අර සමහර දේවල් ඇහෙනවා දැනෙනවා ඒ ටික විතරයි. ඒ වෙලෙට විතරයි. තේරෙනවද? ඒකෙන් අවබෝධයක් අරගෙන ජීවත් වෙන මිසක් ඒකට අපි ප්‍රචාරයක් දැක්කොත් අනිත් පැත්තේ හේතුඵලයක් ආයෙ නැවතෙන කර්ම විපාකයක්. තේරෙනවද?